full night එකේ අයිතිකාරය කියන්නේ මේකේ ආරම්භකයා ඒ වගේම මේකේ ඕගනයිසර් මේන් ඕගනයිසර් දෙක අපි කතා කරමු. වෙනුර කියන්න මට දැන් මොකද හිතන්නේ දැන් අද මේ සක්සස් පාටි එක දැක්කම මට මොකද හිතෙන්නේ? ඇත්තටම මේක මගේ පළවෙනි ඉවෙන්ට් එක. ඇත්තටම පළවෙනි ඉවෙන්ට් එක මේ ක්‍රවුඩ් එකක් ආවා කියන්නේ මම හිතනවා අපි එස්කෝට් එක කතා කරලා බලමු කොහොමද පාටි එක කියලා. මොකද කොහොමද පාටි එක? ගොඩක් හොඳයි. හැපනින් මට කියන්නකෝ මේ පාටි කොහොමද හැපනින්ද පාටි එක? අනිවාර්යෙන් මේක ඇත්තටම හැපෙනින් මම දැක්කේ නෑ මේ වගේ පූල් පාටි එකක්. කට්ටිය ඔක්කොම 3 ඉඳන් රෑ 12 වෙනකන් තියෙන කලම්බෝල තියෙන ලොකුම පාටි එක මම හිතන්නේ මගේ ඒජ් එකේ මම ජොයින් වෙලා තියෙන ලොකුම පාටි එක මේක. ඇත්තටම අපි හොඳටම එන්ජොයි කරා. මට කියන්නකෝ කොහොමද ඉවෙන්ට් එක? මොනවද හිතෙන්නේ? ඇත්තම වෙනුරගේ මම හිතන්නේ මේ පළවෙනි ඉවෙන්ට් එක ඉතාමත් අතිසාර්ථකව මේ පැවැත්වුවා කියලා මට දැක්කා. මොකද මම හිතන්නේ බොහෝ තරුණ තරුණියන් බොහෝ විශාල පිරිසක් සහභාගී වෙලා තිබ්බා. ඇත්තටම මෙවැනි දේවල් අවශ්‍යයි. මොකද අද සංචාරක ව්‍යාපාරය නැත්නම් මේ අපේ මේ හොටෙල් ව්‍යාපාරය දියුණු කරන්න ඒ වගේම මේ බොහෝ විට මේ මම දැක්කා ෆොරිනර්ස්ලා විදේශිකයන් පවා මේ වෙනුර කාවින්ද මේ තරුණයාගේ මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මෙවැනි දේවල් අවශ්‍යයි. බෝවන් අපි ඇවිල්ලා ඉන්නේ W launch එකට. මොකද දන්නවද? මේ දවස්වල Halloween party ගොඩක් තියෙනවා. තවත් එක් Halloween party එකකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එහි අයිතිකාරය. එහෙම නැත්නම් ඕගනයිසර් අපිත් එක්ක කතා කරන්න මේ වෙලාවේ ඉන්නවා. වෙනුර අයිබෝවන්. අයිබෝවන්. අද දවස ගැන මොකද කියන්න තියෙන්නේ? අද රාත්‍රිය ගැන? අද රාත්‍රිය ගැන ගොඩාක්ම සතුටු වෙනවා. මොකද මගේ දෙවෙනි ඉවෙන්ට් එක, මගේ බ්‍රයිට් ඉවෙන්ට්ස් එකේ ඉන්න පළවෙනි ඉවෙන්ට් එක. පළවෙනි ඉවෙන්ට් එක පැක් අතර මෙච්චර ක්‍රවුඩ් එකක් කියන්නේ මම හිතනවා සාර්ථකයි කියලා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against ශව එකතු කරගෙන ඇවිල්ලා ඉන්නවා කතා බහට ගෝල් නයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද හිතන්නේ අද දවස ගැන? ඇත්තටම අද දවස ගොඩක් හොඳයි. ගොඩක් ක්‍රවුඩ් ඉන්නවා. ඇත්තටම මම හිතනවා හොඳ පාටි එකක් වෙයි මේකත්. මේ වගේ ඩීජේ පාටිස් වලට හැමදාමත් යනවද කොහොමද? මම වෙනුරගේ පාටිස් එකකට ඇවිල්ලා තිනවා මීට කලින් තිබුණ. ඇත්තටම මම හිතනවා ඒ වගේම මේකත් ගොඩක් හොඳ වෙයි කියලා. පාටිස් වලට ගිහිල්ලා තියෙනවා. ඒකදලා ඉන්නේ ගෝල්ඩන් නයිට් එක ගැන දැනන විදිය ගැන කතා බහ කරන්නයි අපි සූදානම් නොන් සමගින්. මොකද හිතන්නේ අද දවස ගැන? අද ගොඩක් හැපනින් ඉවෙන්ට් එක. ගොඩක් එළියත් ක්‍රවුඩ් එකේ ඉන්නවා, ඇතුළත් ගොඩක් ක්‍රවුඩ් එකේ ඉන්නවා. ඉතින්
පොඩ ඉඩමද නිසා දැන් එළියට ආවා. ඔයාලා කොහොමද දැනෙන්නේ DJ පාටි වලට සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවද මේ වගේ? ඔව් හිතුවට වඩා නම් හැපෙනින්. හිතුවට වඩා හැපෙනින්. ඉතින් ඔය විදිහට තමයි හැමෝගෙම අදහස. ඉතින් ගෝල්ඩන් නයිට් එක එකතු වෙලා ඉන ගීතුත් ඒ වගේම රවිදුවත් එකතු කරගෙනනවා අපි කතා බහට. ඉතින් මොකද හිතෙන්නේ ගෝල්ඩන් නයිට් ගැන? ඇත්තටම ගිය පාරත් ඉවෙන්ට් එකක් මිස් වුණා. ඉතින් මේ පාරත් ජොයින් වෙන්න හිතුවා ගොඩක් වෙලාවට. හිතුවට වඩා ගොඩක් සක්සස් කියලා හිතනවා ඒ ගෝල්ඩන් නයිට් එක. ඇත්තටම ගොඩක් එන්ජොයි කරා මේ වෙද්දි. තව අපිට ඉස්සරහ ටයිම් එක තියෙනවා. බලමු කොයි වගේ දෙයක් වෙයිද කියලා. හිතනවා ගොඩක් හොඳ වෙයි කියලා අනිවාර්යයෙන්. මේ ඩාන්ස් කරාද? ඔව් ඩාන්ස් නම් කරා. දැනටමත් එන්ජොයි කරනවා. අපිත් එක්ක එකතු වෙනවා කොහමද අයිබෝවන් අයිබෝ වෙනුර අද දවස ගැන මොකද හිතන්නේ දැන් එක්ස්මස් පාටි එක පටන් අරන් තියෙන්නේ ඇත්තටම අදත් ගොඩක් සතුටුයි මගේ අතරේ ඉවෙන්ට් එකත් සාර්ථක විදිහට ඇතුළේ වෙනවා අදත් හොඳ ක්‍රවුඩ් එකක් ඇවිල්ලා තිනවා ඔව් ක්‍රවුඩ් එකක් එන්න ඉන්නවා ඒ වගේම ඇවිල්ලා ඉන්නවා දැන් ඔයාගේ හතරවෙනි ඉවෙන්ට් එක දැන් ටිකක් පුරුදුයි ඉවෙන්ට් සංවිධානය කරලා එක දිගටම මේ මාස දෙක ඇතුළත ඉවෙන්ට් හතරක් කරා Let's have a party, we'll all dance the hora. Gather round the table, we'll give you a treat. Then we will need to play with the light as we and while we are playing, the candles are burning low. One for each night they shed a sweet light to remind us of days long ago. Hanukkah, oh Hanukkah, come light the menorah. Let's have a party, we'll all dance the hora. Gather round the table, we'll give you a treat. So we will need to play with the light as we and while we කොහොමද හිතන්නේ වෙරුණගේ පාටි එක ගැන? ගොඩක් හොඳයි හරිම ආසාවෙන් හිටියේ මේකට එන්න. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නවා. හරිම සතුටුයි ඉතින්. ගිහන් ඉන්න අපිත් එක්ක කතා කරන්න පාටි එක ගැන මොකද කියන්නේ කියලා බලමු. කොහොමද ගියා? හොඳින් ඉන්නවා. ගිහන් කොහෙද ගෙවල්? වටරැක්. ගිහන් මොකද හිතන්නේ අද එක්ස්මස් පාටි එක ගැන වෙරුණ කරන්න? ඒ කියන්නේ මම බ්‍රයිට් ඉවෙන්ට් පාටි හැම එකකටම වගේ එනවා. බෙස්ට් පාටිකුත් හරි. can you hear the sound? Can't stop us now. We're not back in town, know what we're doing. Things are about to change, it's evolution. Voices shake the ground, you feel it moving. We're the revolution. ඉවෙන්ට් එක ගැන කියන්න නම් හරිම සතුටුයි. ඇත්තටම ලංකාවේ ලාභාලතම ඉවෙන්ට් ප්‍රොඩියුසර් තමයි මේක කරන්නේ වෙනුර. හරිම සතුටුයි. ඒ වගේම මේ වගේ තැනක මේ වගේ දෙයක් කරනවා කියන එක ගැන අහන්නත් සතුටුයි. ඒ වගේම හැමෝම එන්ජොයි කරනවා. ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා, ආටිස්ට්ලා ඇවිල්ලා ඉන්නවා, මොඩල්ස්ලා ඇවිල්ලා ඉන්නවා. අපි හැමෝම එන්ජොයි කරා. මමත් වින් කරා. ඉතින් හරිම සතුටුයි. ඉදිරියටත් මේ වගේ ඉවෙන්ට්ස් කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වෙනුර. Stop us now. We're not back in town, know what we're doing. Things are about to change, it's evolution. Voices shake the ground, you feel it move.